Hello everyone. අද මගේ travel destination එක වෙන්නේ Mount Titlis. ඉතින් අපි සූරික් වල ඉඳලා තමයි Mount Titlis යන්න හදන්නේ. අපි උදේ 7ට පිටත් වුණා සූරික් වලින් ලුසර්න් වලට. ලුසර්න් වල ඉඳලා එන්ගල්බර්ග් වලට ට්‍රේන් එක ගන්න ඕනේ. අපි මේ දැන් යන්නේ ට්‍රේන් එකේ. Mount Titlis එනවා නම් අනිවාර්යෙන්ම weather forecast එක check කරලා එන්න ඕනේ. මොකද bad weather එකක් තිබ්බොත් ඒගොල්ලන් Titlis එක close කරනවා අපිට යන්න දෙන්නේ නැහැ. එන්ගල්බර්ග් කියලා කියන්නේ පොඩි ගමක් හිම කඳු වලින් වට වෙච්ච හරිම ලස්සනයි හරිම නිස්කලංක පරිසරයක් එතන තියෙන්නේ. ට්‍රේන් එකෙන් බැහැලා 10 minutes වගේ වෝක් එකක් තමයි කේබල් කාර් ස්ටේෂන් එකට තියෙන්නේ. ඕන්නම් බස් එක ගන්න පුළුවන් ස්ටේෂන් එකට. ඒ වුණාට අපි ඇවිදගෙන ගියා. මොකද හරිම ලස්සනයි නිකන් පෝස්ට් කාඩ් එකක් ඇතුලේ ඉන්නවා වගේ තමයි අපිට ෆීල් වුනේ. ඉතින් මේ හැමදේම ලස්සනට බලා ගන්න නම් අනිවාර්යෙන් හොඳ වෙදර් එකක් තියෙන දවසට ට්‍රිප් එක ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් අපි ඇවිදගෙන යද්දි අපිට පේන්න ගත්තා කේබල් කාර් ස්ටේෂන් එක. එතන ඉඳන් Mount Titlis එක උඩට ගෙනියන්නේ කේබල් කාර්ස් වලින්. මෙතන ඉඳන් තමයි කේබල් කාර් ස්ටාර්ට් කරන්නේ. අපි දැන් ආවා කේබල් කාර් එකට නගින්න. මේ කේබල් කාර් රයිඩ් එක ඇත්තටම one of the most scenic ride in Switzerland. ඔයගොල්ලන්ට උඩට යද්දී green valleys, mountains, ලස්සන sceneries ගොඩක් බලා ගන්න පුළුවන් මේ රයිඩ් එකෙන්. හරි දැන් අපි රයිඩ් එක ස්ටාර්ට් කරන්න යන්නේ. අපිව දැන් අඩි 3000ක් විතර උඩට ගෙනියන්න හදන්නේ. අපි බලමු කොහොමද view එක කියලා. ඔන්න we are going. We've got the lesson in. Look, we are going up. Did you see? Yes. Baya titirage Swiss ඉඳන් ලංකාව වගේ නම් යන්නේ පුත්. කේබල් කාර් රයිඩ් එකේ මුල ටික හයි ස්පීඩ් ඒගොල්ලන් උඩට අරන් යනවා එකපාරට. ඉතින් මේ පේන්නේ ඕගොල්ලන්ට එන්ගල්බර්ග් කියන විලේජ් එක. ඒක තමයි බේස් විලේජ් එක Mount Titlis වලට. ඉතින් මේ එන්ගල්බර්ග් කියන විලේජ් එක හරිම calm and quiet විලේජ් එකක්. රිලැක්සේෂන් වලට හොඳයි. තව ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් වලටත් හොඳයි. ඉතින් තාම මේ කේබල් කාර් රයිඩ් එක අපි යනවා. මේ දෙපැත්තෙම ෆොරස්ට් එක තමයි තියෙන්නේ. අපිට ඈත පේනවා දැන් හිමකන්ද පේනවා. ස්විස් ට්‍රැඩිෂනල් ගෙවල් එහෙම අපිට බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ විලේජ් ලයිෆ් එක එහෙමත් බලන්න පුළුවන් මෙතන. ඉතින් උඩට යන්න view එක නම් හරිම ලස්සනයි. ඔන්න දැන් අපි මේ කේබල් කාර් රයිඩ් එක ඉවර කරලා තව කේබල් කාර් එකක නගින්න යන්නේ. මේක ඇවිල්ලා rotating කේබල් කාර් එකක්. මේක Titlis Rotaya කියලා කියන්නේ. මේකෙන් තමයි සමිට් එකට අරන් යන්නේ. ගොඩක් ක්‍රවුඩ් එකක් එකපාර ගෙනියන්න පුළුවන්. මෙතන ඉඳන් අපිට ස්නෝ පේන්න ගන්නවා. තැන
තැන ස්නෝ ඉතුරු වෙලා තියෙනවා. මොකද අපි එන්නේ සමර් එකේ හින්දා. මේ පල්ලෙහින් පේන ලේක් එක ට්‍රුප්සේ ලේක් එක. ඒක හරිම ෆේමස් ස්ටොප් එකක් බෝට් රයිඩින් වලට, රිලැක්සේෂන් වලට. දැන් නම් අපේ රයිඩ් එකේ අන්තිම ටිකට ඇවිල්ලා ඉන්නේ. බහින්න ළඟයි දැන්. ස්නෝ ගොඩක් ළඟින් පේනවා. මේ තියෙන්නේ ස්නෝ මිදිලා ළඟටම පේනවා දැන් කේබල් කාර් එක යද්දි. වින්ටර් එකට අම්බාන්ට එදී. වින්ටර් එකට මේ වින්ටර් එකට ඔක්කොම වැහෙනවා. ලෙවල් 5 වල තමයි පැනෝරාමා ටෙරස් එකයි අයිස් ෆ්ලයර් එකයි ඇක්ටිවිටීස් වලට යන්න තියෙන්නේ. අපි එළියට ගිහින් බලමු මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා. අපි ගියපු දවසේ ඒගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා. ඒකින්ද ඔක්කොම දේවල් ඕපන් කරලා තිබ්බේ නැහැ. මේ තියෙන්නේ අයිස් කේව් එක. මේක මීටර 150ක් විතර දිගයි. මේක දිගේ ඇවිදගෙන යන්න පුළුවන් බලන්න. මේක ඇතුලේ ටෙම්පරේචර් එක -1 to 2 තමයි තියෙන්නේ. කීම අල්ලන්නේ මේක අයිස් කේව් එකේ විතරයි. වලාකුළු උඩින් තමයි අපි මේ ඉන්නේ. හරිම ලස්සන view එකක් එතන තියෙන්නේ. අර ෆ්‍රෙෂ් ස්නෝ නැහැ මොකද අපි ලේට් සමර් එකේ ආපු හින්දා. මේ එළියේ ඉන්නකොට හරිම සීතලයි. ෆොටෝස් වලට නම් මාර ලස්සනයි. අපි ෆොටෝ මේ තියෙන්නේ අර ස්නෝ පාක් එක. ගොඩාක් ස්නෝ නැහැ ලේට් සමර් හින්දා. මේ තියෙන්නේ අයිස් ෆ්ලයර් එක. ඒ ටික ඉවර වෙලා අපි ආයේ එන්න හදන්නේ. දැන් පල්ලෙහාට යනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔක්කොම මීදුමෙන් වැහිලා තියෙන්නේ. අපි එනකොට තිබ්බ view එක දැන් මුකුත් නැහැ. ඒක තමයි මං කිව්ව අර වෙදර් එක චේන්ජ් වෙනවා කියලා. අපිට මුකුත්ම බලා ගන්න නැහැ. නිකන් මීදුමෙන් ඔක්කොම වැහිලා තියෙන්නේ. All of pain even. Sonic, yes. Super Sonic. අපි දැන් පල්ලෙහාට ඇවිල්ලා යන්න එතන ෆොටෝ එකක් ගන්න. දැන් ඕනම් මේ හෝස් රයිඩ් එකක් යන්නත් පුළුවන්.
දැන් එංගල්බර්ග් වල මිස්ට් එක තියෙනවා වටේටම වෙදර් එක චේන්ජ් වෙලා තියෙන්නේ. හෝස් රයිඩ් එකක් තියෙනවා ඕනනම් යන්න පුළුවන්. ඉතින් thanks for watching. අපි අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු.